මගේ channel එක දීනාවි. Hi කොහොමද? ගොඩක් අය අහලා තිබ්බා මගේ යාළුවෝ වගේම තමයි මගේම ආදරය කරන අය ප්‍රශ්න ගොඩක් එක එක තැන්වලින් හරිද? ඉතින් ඒ වගේම තමයි මගේ නංගි මම ඒ ෆොටෝ අප්ලෝඩ් කරනකොට එයාගෙත් ගොඩක් අය විස්තර අහලා තිබ්බා. ඉතින් ඒකත් එක්ක මම හිතුවා අද පොඩ්ඩක් ෆ්‍රී දවසක් එයත් එක්ක එකතු වෙලා Q&A log එකක් ගේන්න කියලා. ඉතින් සර්ප්‍රයිස් එක තමයි එයයි මමයි එකතු වෙලා කරන ෆස්ට් log එක තමයි Q&A log එක තමයි මගේ channel එකට මේක. එහෙනම් අනිවාර්යයෙන්ම බලන්න කොහොමද අපි ඒක ස්ටාර්ට් කරන්න කියලා. ඔන්න ඉතින් අපි දෙන්න ප්‍රශ්න 10ක් අහනවා. මේ විදිහට තමයි ටටක් ගාලා අපි දෙන්න ලැහැස්ති වෙන්නේ. මෙයා නම් ඉතින් හරිද? මට තව තියෙනවා ප්‍රශ්න දෙකක් තියෙනවා. ටක් ගාලා ලියනවා. හරි. අදක් වෙන්නේ නැහැ. හරිද? එන්නේ නැහැ මෙයා බලන්න බෑ. හරිද? බලන්න. යාලා ඉගෙන මේ කාලම් කරලා මම අමාරු දැන් තමයි හදන්නේ. චුට්ටක් බලන්න. බෑ. හරි මම ලිව්වා දැන් මෙයා නම් පේනවද මන් දන්නේ මේ කොලාර කොම ගන්න හදාගෙන ඉවරයි. මාව අමාරුවේ වටන්න තමයි දැන් මෙයා මේ හදන්නේ. හරි. ඉතින් මම තාම කොල්ල කබලවත් නැහැ. හරි. ඉක්මනට ටක් ගාලා ඉරන්න ඕන. මේ ළඟටම ආවෙගෙන ඇත්තටම හොඳ නැහැ. මොකද මමමයි අමාරු වැටෙන්නේ. ඔහොම ඉන්න. ඔන්න ටක් ගාලා ලිව්වා. හරි. එතකොට අද අමාරු වැටෙන්නේ මම හිතන්නේ මම කියලා මම හිතනවා. බලමු. ඔන්න ඉතින් මේ ප්ලේට්ස් දෙකක් තියෙනවා. මේ ප්ලේට් දෙකේ තියෙන ප්‍රශ්න 10 20ක් තියෙනවා. හරි. එතකොට මම ලියව ප්‍රශ්න මම මෙයාගෙන් අහනවා. මෙයා ලියව ප්‍රශ්න මගෙන් අහනවා තමයි යන විදිහට. හරිද? ඉතින් ඉස්සෙල්ලාම ඔයාද මමද? ඔයා පටන් ගන්න කවන්නේ. ආරම්භය වාට දෙන්න. ආරම්භය මටද? හරි. ඔයිට මෙන්න මෙයාගේ ප්ලේට් එක ඉස්සරහා. දැන් මෙයාගේ ආනේ ඔන්න. ගන්න. පළවෙනි ප්‍රශ්නේ. ඉක්මනට ගන්න. ඔක වෙන්න. පෙන්නේ ඉස්සර කියලා දෙන්න මේ ඔයාලට පේන එකක් නෑ මේ අහකට අනිත් පැත්තට පේන්නේ. අනිත් පැත්තට පේන්නේ මම කියනවා. අයින් කියන්නේ. අයින් කියන්නේ අහලා දෙන්නේ මම. පොත් දවසේ ගෙදර හිටියොත් වැඩිපුරම කරන්නේ මොකක්ද? ඇත්ත කියන්න ඕන. මම එකක් කරන්නේ. ඇත්ත කියන්න ඕන. මම එකක් කරන්නේ. ගෙදර හිටියොත්. නෑ ගොඩාක්ම කරන්නේ මොකද්ද කියලා මම කරන්නේ. වැඩි හිටියොත්. නටන එක කරනවා. නටනවා මම ඒකමයි කරලා හරි. මාසවලේ කරන අයදරයිට මම ඒක වෙන දවසේ ලොග් එකකින් ගේනවා මට උදව් කරනවා අනිවාර්යෙන් උදව් කරනවා. ඔය බැගි පුරා කරන්නේ මොකද්ද? හරි හැටි කර හරි මම උදව් කරනවා මම හරි උදව් කරනවා. තව ඉතින් අතන ගෙදර ඉන්න ෆ්‍රී දවසනේ කොහොම චුට්ටක් නිදා ගන්නවා. හරිනේ චුට්ටක් නිදා ගන්නවලු. හරි චුට්ටක් හොඳේ. ඔයාලා මතක තියාගන්න චුට්ටක් තමයි මම නිදා ගන්න. චුට්ටක් නිදා ගන්න වැරදි නෑනේ. වැරදි නම් කමෙන්ට් කරන්න පුළුවන්. හරිද? ඔන්න දැන් නිදා ගන්න තමයි කරන්නේ. හරි.
මේ ලෝකේ වැඩිපුරම කෙනා කවුද? මං හිතන්නේ කෑලියට වෙනවා. හරිද? ඔව් ආසොත් මම ආදරේ කෙනා කවුද? කෙනා කවුද ඒ කියන්නේ මම දන්නේ නැහැ ඒක මොකක්ද කියන තැන. හරි මං කියන ආදරේ කරන කෙනා කවුද? හරිද? එයාට මොනවාද කියන්න තියෙන්නේ ඇත්තටම කියන්න මම ළඟ ඉන්නේ. මම වැඩිපුරම මේ ලෝකේ දැන් කෙනා කියලා තියෙන ආදරයක් නෑ මේකේ. හරි මේ බලන්න හරි. හරිද? මෙහා මේක දාලා එතකොට දැන් කෙනානේ මම මේ ලෝකේ ආදරය කරන වැඩිපුරම කෙනා තමයි මට මම. හරිද? මට මම. හරිද? ඔයාලා එහෙම නැද්ද? ටිකක් හිතලා බලන්න. හරිද? ඉතින් මම ගොඩාක් ආදරේ. මම පොඩි ටයිම් එකේ හරි සතුටින් ඉන්න කෙනෙක් වගේම මම මං ගැන ගොඩක් හිතනවා. හරි. එහෙම තමයි වෙන්නේ. ඔන්න හරි. ඕකේ. හරි සරල උත්තරයක්. පොඩි මිස්ටේක් එකකින් මෙයා ආන්සර්. ඔන්න ඉතින් ඊළඟට දෙවෙනි අමාරුව වැටෙන ප්‍රශ්නය බලමු. මෙහෙම නෙමෙයි. ඉන්න හොඳට අඬලා දෙන්න ඕනේ. මාවත් ඇඬුවල පළවෙනි කිව්වා. එහෙම කොච්චර මික්ස් කරා මගේ ලක් එක තියනවනේ. ගත්තා කොලේ හරි බලමු මොනවද තියෙන්නේ කියලා. ඔයාට හිතෙනවද? මම හිතන්නේ ලේසි ප්‍රශ්නයක් එක නා. ලේසිලු ප්‍රශ්නේ. ඉසි. හරිද? පෙන්න. මම හිතන්නේ පෙන් වලට නෑ මට පෙන්නේ අනිත් පැත්තට. ඇත්තටම ආදරේ ඩෝරාට කවුද? Oh my god. ඇත්තටම ඩෝරාට ආදරේ කවුද? ඇත්තටම මෙයා තමයි ආදරේ. හරි ඒක වෙනම කතාවක්. Thank you. මම ආදරේ හැබැයි මට චුට්ටක් කේන් තියනවා කරන වැඩ වලට. චුට්ටක් තායනවා කරන වැඩ වලට. හරිද? හැබැයි මාත් ආදරේ චුට්ටක් කරේ මාත් ආදරේ. ඕන වුණත් නෑ ඇත්ත කිව්වා කියන. Thank you. හරි. සතුන්ට ආදරේට වඩා බයයි මම. ඒක නිසා සතුටුට. සතුටුට. හරි. ඔය මෙයන්කෝ. හරි. මම මික්ස් කරන්න යන්නේ ඉතින් කොච්චර මික්ස් කරන්න ලස්සන ප්‍රශ්න ටිකක් තියෙනවා. ලස්සන ප්‍රශ්න ටිකක් තියෙන්නේ මාව අද අමාරුව වැටෙන්නම හදන දවසක් කියලා මම හිතනවා. ඕනේ යාරට පෙන්නන්න ආදරේ ගැන මොකද කියන්න තියෙන්නේ? හයියෝ. ආදරේ සුන්දරයි හරි කියලා හම්බුනම නේද? මගේ කවුරුත් කියන්නේ ආදරේ ගැන මොනවද කියන්න තියෙන්නේ? ආදරේ කියන දේ ලස්සන දෙයක්. හරි කෙනෙක්ට හම්බ වුණොත් හැමදාම ආදරේ තියෙනවා. නමුත් වැරදි කෙනෙක්ට හම්බ වුණොත් ආදරේ කියන දේ එපාම කරවනවා. හරිද? නමුත් එතනදී මොකද්ද කියන්න තියෙන්නේ? ආදරේ කියන්නේ ලස්සන විඳින්න පුළුවන් ආදරණීය දෙයක්. කමෙන්ට් කරන්න. මම දන්නේ නැහැ. බලන්න කමෙන්ට් කරන්න. ආදරේ ගැන වාගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි. හොප් යපෝයි. ආයෙත් නෝද? දැන් මම ඉස්සි ප්‍රශ්න තියෙන්නේ බලන්න යන්න. ඒසීර ප්‍රශ්න කොහොම යන්නේ? විසිකියෝ ඩීසි. අමාරුවෙන් දැම්ම මගේ. මගේ අහලා තියෙනවා මෙයා අමතක නොවන සිදුවීම මොකක්ද? අමතක නොවන සිදුවීම මොකක්ද කියලා මම ඒක පව් කියලා මේ අහන්න පව් කියලා අර එක තැනක් කියන්නට අමතක නොවන සිදුවීම මොකක්ද කියලා දැම්මයි නේ. අමතක නොවන සිදුවීම කියන්නේ නැත කාලේ වුණ දෙයක් තමයි. ඉතින් මගේ විසක් ආවා. ඒකට ඔලෙල් කරලා මගේ විසක් ආවට පස්සේ ඉතින් අම්මිට අත්ති ඉතිසිලා ඉන්නේ වෙන අය. මෙයා විතරයි මම ළඟින් හිටියේ. ඉතින් thank you එකට මේ අම්මිට අතර ඉන්න පුළුවන්කම තිබුණා කියනවා. එයාලා මම ළඟ හිටියේ නෑ මගේ රිසර්ච් එක ආවම කියන්නේ good news එකක් නේ. ඒකට අම්මිට අත්ති හැමෝම එක්ක ඉන්නවා සාමාන්‍යයෙන් මාත් එක්ක. අම්මිට අත්ති හිටියේ නෑ එයාලගේ වැඩත් එක්ක. ඉතින් අමතක නොවන සිදුවීම නැත කාලේ නේ ඒක මට. අන්න දැක්කනේ අපිට අවශ්‍යම තැන මිස් වෙන එක අපිට හර්ට් එකක් වෙනවා. නමුත් සතුටුයි. ඕකේ. හරි. ඊළඟට මම බය නැහැ. මම බය නැහැ. මගේ ප්‍රශ්න වලට මම හරි සෑහෙන නේ මගේ බාඩ් ප්‍රශ්නවලට. Oh my god. හරිම සවුරුළු ප්‍රශ්නේ වලු ඩාලින්. ඔක පේන්නේ නැහැ අපිට පේන්නේ. ඔයා කියන තමයි අහන්නකෝ. ඔයා කැමති දුවේ කුටද? පුතේ කුටද කියලා අහනවා. දුවේ කුටද? පුතේ කුටද කියලා. තාම මම මෑරි කරලා නැහැ. සමහර තැන්වල එයාට යාළුවනේ ඔයාලා කියන්න දුවේකට හරි පුතේකට හරි. දැන් මෙයා අම්ම වෙන්න ඕනේ නැහැ. පුංචි හරි ලොක්කම හරි එහෙම වෙන්න පුළුවන් නේ. ඒවා කැමති දුවේකට පුතේකට. හරි සරල. ඇත්තටම මම දෙන්නටම කැමතියි. දෙන්නේ බෑ කියන තර කන්න දෙන්නට වෙන හරියට කැමති. දෙන්නටම කැමතියි. කවුරු දුන්නත් බලලා හැබැයි මම ගොඩක් ආස පුතෙක්ට ආසයි. ඕ හරිද එයා ලස්සනට අඳන්න පුළුවන්. කෙල්ලෙක්ටත් ඊට වඩා ආසයි. හැබැයි දෙන්නටම ආසයි. හරි ඊළඟ මොකද? ඔව්. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද? බලන්න.
යන්න ආස රට යන්න ආස රට ගොඩක් තියෙනවා. ඒත් මම වැඩිපුරම යන්න ආස කන්ට්‍රි එක තමයි තියෙන අනුගම දොත්තර පැනකදා එයා කොහොමත් තව ටික දවසකින් ලංකාවෙන් යනවා. හරිද? ඒ යන්නේ අපෝ වෙන්න නේ. ඒ සිටිසන් ගන්න බලාගෙන තමයි අගේ ඩිග්‍රී වැඩවලටයි ඔක්කොම එක බ්ලා 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 බ්ලා. හැබැයි මම යන ආසම කන්ට්‍රි එකක් තමයි දුබයි කියන්නේ. දුබයි. travel කරන්න. හැබැයි යන්න traveling, shopping, anything it's okay. හරි. ඊළඟට ඉතින් මම නේ යන්නේ. ඔයා බයයි. Oh my god. මම ආසම් ප්‍රශ්නේ. මම එහෙම කදේනද? හිතේ තියෙන දැක්කනේ අක්කගේ දේ තියෙනවා මට. ඔයා වැඩිපුරම කන්න කැමති මොනවාද? අපි මම ඉතින් පොඩක් අදහස් කරේ ශ්‍රී ලංකන් ෆුඩ්ස්ද කොහමද? මෙහෙමයි මම ගොඩාක් ආසයි ජැපනීස් වලට ආසයි කොරියන් වලටත් ආසයි. හැබැයි අපි ලංකාවෙන් ෆස්ට් එකේ ඉතින් ශ්‍රී ලංකන් ෆුඩ් අපේ කම අගයමු. එහෙමනේ කමෙන්ට් කරන්න. ඕකේ යෝ මාරුත් වෙනවා ප්‍රශ්න. අනේ නංගිට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා අහලා මේ අහන්න BF කියන්නේ බෝයිෆ්‍රෙන්ඩ් කියන්නේ BF කියන්නේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් නෙමෙයි. මම අදහස් කරේ බෝයිෆ්‍රෙන්ඩ් වෙලාව තිබ්බේ නැහැ කියලා කිව්වා. මම ලොග් එකේ හොදන්න. මෙයාට පිරහන වෙලා නැහැ කියලා. මෙයා කියලා තියෙන BF නේ. හරිද? මම ඉතින් BF කියන එකේ අයිඩියාස් දෙකක් තියෙනවා. බෝයිෆ්‍රෙන්ඩ් නෝ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. හරිද? මම දෙකටම උත්තර දෙන්න. මෙයා මොකක් අයිඩියා කරද්ද දන්නේ නැහැ. ඇත්තටම බෙස්ට් ෆ්‍රෙන්ඩ් මට ඉන්න හොඳම බෙස්ට් ෆ්‍රෙන්ඩ් තමයි මම මුලින්ම ස්පෙෂලි බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා නෑ. ඇත්තටම හැමෝම යාළුවෝ දෙහම්බෙන්නේ හැමෝම ෆ්‍රෙන්ඩ්ස්ලා මගේ. බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් මෙතන දැන්ද කලින්ද කියලා නෑ. දැන් නම් නෑ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්. අපි එහෙම හිතමු. Your challenge. Your comment. Okay darling. හරි ටටටම්. ඔයාලා මගේ වාරෙන් බලන්න ආයෙනම් මෙහෙම අමාරුවේ මං වැටින්නේ නැහැ කියලා හිතාගත්තා. දැන් සිට ඔයාට දැන් BF කෙනෙක් ඉන්නවද? කැඩලා එකම ප්‍රශ්න කරගෙන මේ වෙලාවේ. හරිද? ඔව් මට BF කෙනෙක් ඉන්නවා. මම කෙනෙක් කතා කරන කෙනෙක්. BF කෙනෙක් ඉන්නවලු? හැබැයි බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නේ. හරිද? හරියෝ දෙකට ආන්සර් දෙකක් දෙන්න මම සාධාරණ උත්තරයක් දුන්නා. බෙස්ට් ෆ්‍රෙන්ඩ් ඕ බෝයිෆ්‍රෙන්ඩ්. මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. යාඩින් ඉන්න කෙනෙක්. එයා මගේ ක්ෂේත්‍රයට අදාළ කෙනෙක්. ඕන දෙයක් දන්න කෙනෙක්. නමක් කියන්නේ නැහැ. මොකද ඊළඟට ගොසිප් එකක් වදින්න පුළුවන් නිසා මම ගොඩක් ෆ්‍රෙන්ඩ්ලියත් එක්ක අපේ නංගි දන්නවා. මම දන්නවද? අනේ යාළුවා කියලා දන්නවා. බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියලා එයා දන්නවා. හැබැයි බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් තාවම නැහැ. එක පෙන්ඩිං pending you අයි මික්ස් කරන්නේ නැද්ද? තව තියෙන ප්‍රශ්න 4යි ළමයි. ඩොන්ඩන් අන්න මගෙන් අහලා තියෙනවා හරිද? මා ලස්සන ප්‍රශ්නයක් ගෙදර වැඩිපුරම රණ්ඩු කරන්නේ කවුද? ගෙදර වැඩිපුරම රණ්ඩු කරන්නේ කවුද? ඒ කියන්නේ මෙහෙම මේ ප්‍රශ්නෙට මම උත්තරයක් දුන්නොත් එහෙම හරිද? ඒ කියන්නේ මං ඉන්න කාලේ අපේ ඩෝරා නැති කාලේ නම් මම රණ්ඩු කරනවා. හරිද? කොහොමද? නාගයා කියන්නේ චුට්ටක් සැරයිනේ රණ්ඩු කරන එක වෙනම කතාවක්. එතකොට දැන් ඩෝරා ආවට පස්සේ වැඩිපුරම එයා තමයි අපිත් එක්ක රණ්ඩු කරන්නේ. ඩෝරා කියන්නේ අපේ චූටි පාපී ගෙදර ඉන්න. ඉතින් එයා තමයි අපිත් එක්ක වැඩිපුරම රණ්ඩු කරන්නේ. ඔය මගේ වීඩියෝස් වල එයා ඉන්නවා. හරිද? දැන් ඔක්කොම යන්නේ එයාගේ විදිහ තමයි යන්නේ. මාත් එක්ක වැඩිපුර රණ්ඩු කරන්නේ එයා. අපි දෙන්න රණ්ඩු කරනවා අටුයි. අර එයා තමයි අපිත් එක්ක රණ්ඩු කරන්නේ. ඔයාලටත්
නංගි කෙනෙක් ඉන්නවා නම් හරි මල්ලි කෙනෙක් ඉන්නවා නම් හරි අයියා කෙනෙක් ඉන්නවා නම් හරි පොඩ්ඩක් හිතලා බලන්න වැඩිපුරම අඬු කරන්නේ මේ අහිංසක අපිද මෙයාලද කියලා. මදක් සිතන්න. ඊළඟට මමනේ. මට සමහරක් ඒවා පැටලෙනවා. හොටලව ගන්නවා මෙයා පැටලෙන්නේ. ඔය ෆ්‍රී එකේ ඉන්න වෙලාවට කරන්න කැමතිම මොනවාද? බොරු කියන්න පාහු වෙනවා. ගෙදර ඉන්න දවසට මෙයා කරේ මොකද්ද ඇත්තටම? කියන්න බෑ මම ඩාන්ස් ටික. ඇත්තටම මම ගෙදර හිටියත් හොඳට නිදා ගන්නවා. ඒක හරි. ඒක හරියටම කිව්වොත් හරිද? ඊළඟට දෙවනියට කරනවා ඒ ගෙදර වැඩ අරව මේවා කරලා ඔය හිටපු ගම vlog මේ වගේ vlog එකකුත් දානවා. හරිද? ඊළඟට විශේෂයෙන්ම කරන්නේ ඔය YouTube එක බලාගෙන ඒකේ තියෙනනේ එක එක ඔය cook කරන recipes ඒවා හදනවා. ඔව් මෙයා හදනවා කන්න පුළුවන් කියන්නේ පළවෙනි පාර දෙවෙනි පාර බෑ හැබැයි තුන්වෙනි පාර කන්න පුළුවන්. එහෙම දේවල් කරනවා. හරි අරුද්දේ තමයි අනිවාර්යෙන්ම නවල් එක චූටි කොටසක් හරි එක්ක ෆෝන් එකෙන් හරි නැත්නම් බුක් එකකින් හරි කියවනවා. ඔන්න ඔහොම තමයි මගේ ෆ්‍රී දවස වෙන්නේ. ඔයාගේ දවසක් කියන්න හොඳේ. මම දායි. Yes. දුකක් හිතුනම මුලින්ම කියන්නේ කාටද කියලා අහලා දෙනවා. දුකක් හිතුනම මුලින්ම කියන්නේ කාටද? ඇත්තටම දුකක් හිතුනම ඒ කියන්නේ දැන් නම් මගේ ස්ට්‍රෙස් එක මගේ දුක ඔක්කොම පිට කරනවා කියන්නේ එක්ක මං ඩාන්සින් වලින් මගේ දුක පිට කරනවා. හරිද? නැත්නම් මෙයාට කියනවා. එහෙමත් නැත්නම් එහෙම මං ඒක පොල්ලේක ලියනවා. එහෙම තමයි මම නම් කරන්නේ ස්ට්‍රෙස් එකක්. You are good. Yes. අඩුම ගානේ මම කොච්චර වැඩක හිටියා. කොහේ හරි අපේ ළඟ දුක කියනකොට අනිවාර්යයෙන්ම ෆෝන් එකට නිදහසක් නැහැ. අඩුම ගානේ මං කට් කරන්න කෝල් 25ක් විතරක් ගන්නවා. එහෙම තමයි නංගිලා නේද? හරිද? ඊට පස්සේ එතකොට කියාගෙන යනවා ගෙදර ඇවිල්ලත් මම මෙයාගේ දුක ෆස්ට් එක අහගන්න ඕන. ගෙදර අනිත් එක්කෙනෙක් ඉන්නවා. එයාගේ දුක ඊට පස්සෙත් අහගන්න ඕන. ඔන්න ඔහොම තමයි දුක් ගැන කියන්නේ. හරිද? මමද ඔයාද? මමද? අමාරු ප්‍රශ්නයක් දන්නේ හැබැයි අන්තිමට කොහමද අමාරු ප්‍රශ්න වෙන්නේ? ඔයාගේ කලින් X අමාරුවක් දැම්ම ලොකුම අමාරුවක් දැම්ම. හරිද? ඔයාට ආදරේ කිව්වොත් නෑ ආදරේ කිව්වොත් ඒ කියන්නේ ඔයා මොකක්ද දෙන ආන්සර් එක? අනේ අම්මි හරි ලස්සන ආන්සර් එකක් දෙන්න බලන්න යත් මේ වෙලාව බලන්න ඇති. එක්කම කියන්නේ ඔව් ඉන්නවා ඇති කියලා මම හිතනවා. මේක බලනවා නම් අනිවාර්යයෙන් මේක බලන්න අපිට බයින්න එපා. හරි මෙහෙමයි ඕනම කෙනෙක්ගේ ෆෙයාස් තියෙනවා. හරි බ්‍රේක් වෙනවා. හරිද? ඒ බ්‍රේක් වෙන්න වෙන දෙයකට නෙමෙයි තමන්ගේ නොකලපීම් නිසා දුකක් වෙනවා නම් ඉස්සරහට එතනින් අපි නවත්තන්න ඕනි. හරිද? ඉතින් මම ඔයා මොකක්ද හිතුවේ? එයාට ආන්සර් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ එයාට ආය ආදරේ කිව්වොත් එහෙම මොකද කරන්නේ? එහෙම කිව්වොත් එහෙම මම ඒක නැවත ආපහු ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. හරිද? දෙන්නේ නැහැ. මොකද අපි ඕනම දෙයකින් අපි පාඩම් ගොඩක් ඉගෙන ගන්නවා. ගොඩක් නෙමෙයි ඕනම එක පාඩමක් හරි හැබැයි ඒ පාඩම දෙන්නටම හොඳයි කියලා කියපු කෙනෙක් නැවත ගන්නවට වඩා හොඳයි අපි අපේ ගමන යන එක. ඔන්න ඔක තමයි තාත්තේ. ඕකේ. අපේ නංගිගේ ලොකුම ප්‍රශ්නේ මම හිතන්නේ ඔන්න ඕක තමයි. හොඳේ. බලාගෙන ඉන්නවා නම් අපේ නංගිගෙන් අහන්න එපා. හොඳේ. මගෙන් අහන්න පාඩේ ආවොත් නම් ගන්නද? ගන්නකො.
අන්තිම ප්‍රශ්න තුනක් තියෙනවා දෙකක් තියෙනවා. නොය විදිහට තමයි මාව අමාරුවේ දාන්නේ. අපේ නම් නාන්දිගේ වයස. ඔව් මේ මගේ ගොඩක් අය අහනවා ඉවරයක් නෑ. හැබැයි මං ඉලක්කම් කියන්න එපා කියලා කියන පොඩි නිසා. හැබැයි වාට හිතා ගන්න පුළුවන් A level ඒක එයාට හිතන්න දෙනවා. හිතන්න ඔයාලා එක හිතන්න. අපි ඒක වයස A level කියලා මම ඔයාලට උත්තර කළා. ඉතින් එහා ඔයාට හිතා ගන්න chance එක. හිතන්න. අනිත් දේ තමයි මේ මෙයාගේ Facebook page එක දැල්ුණා අවුරුද්දකට. ඉතින් ඒ ගැන ඔයාලා කනගාටු වෙන්න එපා. අලුත් එකක් හදපු ගමන්ම ලින්ක්ස් ටික මගේ page වල මම share කරනවා. පොඩ්ඩක් පොඩි විවේකයක් ගන්න යන සිද්ධ වුණා. මම හිතන්නේ Facebook එකේ ඒලින් අංකල් තමයි කියලා තියෙන්නේ නේද? නෑ දුක්ක් නෑ. සමහර දේවල් අපේ ජීවිතවලට එන්නේ හොඳ දෙයක් වෙන්න කියන මතේ මම ඉන්නවා. ඒකත් එක්කම අනිවාර්යෙන් හොඳ 11ට අනිවාර්යෙන්ම විශ්ව එකක් කරන්න. 11ට විශ්ව එකක් කරන්න විශ්ව ශක්තිය දෙන ටයිම් එක. හරිද? තව අපිට තිබී ඇත්තේ 3 questions. අපිට තුනයි මෙයාට දෙකයි. ඒ කියන්නේ මම. එහෙමද? ඔව් ගන්න. නොක බලන්න අමාරුවේ දාන්න හදනවා. ඔයා මේ කරන්නේ වයස කීයද? වයස කීයද කියලා අහනවා. මගේ වයසේ ඉන්නේ ඔයාලා. හරිද? මේක බලන ඔයාලා. ඔයාලට දැන් හිතෙන්නේ මොකද්ද? ඇත්තටම තනිකඩුවේ ඉන්න එක නේද හොඳ? නේ? හරි කෙනෙක් හම්බුනොත්ම හෙට හරි මැරි ගන්නව නැත්තම් එහෙම අහිංසක පාඩුවේ ජීවත් වෙනවා. අහිංසකයිද හොඳේ? මම මේ කියන්නේ මේ අපේ නංගිට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ මාව දැන් පන්නා හරින්න ගෙදරි. හරි. හරිද? ඒකේ හින්දා දැන් Q&A එකෙන් හරි ඒකත් දැම්මා. බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් දැම්ම. ප්‍රශ්න තියෙන ඒවා කයින් ඒවා ඔක්කොම දෙන්නම් කියලා දැම්මා. මාව ලොකු අමාරුද වෙරුණා. thank you so much කමන්නේ. ගන්න බෑ. ආයෙත් අහලා තියෙනවා වෝකින් යන්න ආසම තැන. කාත් එක්කද නෙමෙයි යන්න. ඔව් යන්න ආසම තැන අහලා. නෑ ඒකට මේ දාන්න අමතක වුණා. ඔයා මෙහා දිස්සිය කරා. එක අමතක කරාට මට කරන්න දෙයක් නෑ. යන්න ආසම තැන මොකද්ද කියලා අහලා තියෙනවා. ඇත්තටම මම යන්න ආසම තැන මට එකක් කියලා නෑ. ඒ වුණාට මම චර්ච් එකටත් ආසයි, පන්සලටත් ආසයි. ඉතින් හිත නිවෙන තැන්නේ සාමාන්‍ය. හරිද? ඉතින් මං ආසයි ඒ වගේ තැනකට තමයි යන්න ආසම තැන. ඒ වුණාට මං යන්න ආස තනියෙන් තමයි මං ගොඩක් වැඩ කරන්න කැමති. ඔන්න ඔහොම තමයි අපේ අන්තිමට මේව වෙන්න හදාන්නේ අන්තිම ප්‍රශ්න ටිකට යන්න හදාන්නේ. Last questions. Okay. හරි තව එතකොට දෙකක් ඉතිරි වෙලා තියෙනවා. එකක් නෑ දෙකට එකයි. යන්නේ මමනේ. අනිත් කපේ නංගි. ඊට ප්‍රශ්න වැඩි. ඔයාට මේ ලෝකේ අමතකම කරන්න බැරි පුද්ගලයා කවුද? අපි ෆස්ට් එක ඉන්නවා. එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම අමතක කරන්න බෑ. ජීවිතේ ඔයාලටත් ඉන්නවා. ඒ දෙන්න තමයි කියන්නේ මෙහෙමනේ අපිට අපේ පිටිපස්සේ වෙනලක් ඉන්නවා, බනිනවා, ගහනවා, සැරගන්නවා. ඔය ඔක්කොම තියෙනවා. අන්තිමට කතා කරන්න නැතුව ඉන්නවා. අන්තිමට කොහොම වුණත් අන්තිමට යාලා දෙන්න තමයි අපේ ලෝකේ. ඒ තමයි අම්මයි අප්පච්චි තව එක්කෙනෙක් තව දෙන්නෙක් මට ඉන්නවා. ඒ තමයි මගේ අත්තම්මලා දෙන්න. ඕකේ මම හිතනවා ඔයාලගේ එහෙම වෙන්න ඇති කියලා. ටිටිටිටින් මම ගන්න
final questions. අම්මට කේලම් කියන්නේ කවුද කියලා අහන්න. අන්තිම කේලම් කියන්නේ අම්මට කේලම් කියන්නේ කවුද? අම්මට කේලම් කියනවා. මෙයා මේක මට ගහපු ප්‍රශ්නයක් හරිද? හරිද? මාව තේරුම් ගන්න බැරි අවස්ථාවල් මෙයාට තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා අම්මත් එක්ක අම්මා ඇත්තටම අපේ අම්මලා යාළුවෙක් වගේ හැමදේම කියන්න පුළුවන්. අපිට වෙන ඕනම දෙයක් ඇත්තට ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් මම නම් ඇත්තටම මගේ ප්‍රශ්නයක් තිබ්බොත් කියනවා. හැබැයි අනුන්ගේ ප්‍රශ්නයක් නම් කේලමක් විදිහට කියන්නේ. කෙටින් කිව්වොත් මේ ක්වෙස්චන් එක මම රිජෙක්ට් කරනවා. මම කේලම් කාරිනියක් නම් නොවේ. ඔයා විශ්වාස කරනවා කේලම්කාරියක් නොවේ. එහෙමද මේව කරන්නේ? ඒකනේ. ඒ කියන්නේ ඔයා කේලම්කාරියක් නොවේ. තන්ටඩාන් මම අරලා දුන්න ප්‍රශ්නේ ෆයිනල් එක ඔයාට ට්‍රැවල් කරන්න ලැබුණත් යන්න ආසම රට මොකක්ද? මම ගොඩක් ආසයි නිව්සීලන්ඩ් යන්න. My dream country New Zealand. නිව්සීලන්ඩ් ගේ favorite country කරන්න යන්න country ඔන්න ඉතින් අපේ දඩඩඩම් ප්‍රශ්න 10ක් ඇහුවා. ඔන්න ප්‍රශ්න 10ම ඉවරයි. ඔන්න අපේ channel එක වීනාවි subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම හොඳ හෝ නරක කියන්න. මොකද අපි එකෙන් එක අපි අපේ වැරදි හදාගෙන යන්න ඕනේ. අඩුපාඩු comment කරන්න. එහෙනම් අලුත් vlog එකකින් හම්බ වෙමු. අනිවාර්යෙන් ඊළඟට ඕන vlog එක මොකද්ද කියලා mention කරගෙනම යන්න. මගේ social media platform රොෂානි දිසානායක page කියලා තියෙනවා. මම මේකටත් first comment එකෙන් දාන්නම්. ඒකට දීලා subscribe කරන්න. එහෙනම් ඔයාලා පරිස්සමින් ඉන්න කියන ගමන් අදට අපි යනවා. bye. අදරේ ටෙටෙටම්. එහෙනම් ඔයාලා ඉන්න පරිස්සමින්. බලන්න මගේ channel එක දීනාවි.